දැන් ඒ තෘණ භූමිය වලට මොකද වෙලා තියෙන්නේ? අල්ලගෙන ඉන්නේ කවුද ඒවා? ඒරියා ඔක්කොම බර්ඩ් සැන්ක්චුරි කියලා කැසට් කරපු එක. දැන් කුඹුරු කරනවානේ ඇතුලේ. ඇතුලේ කුඹුරු කරනවා. ජනපතිතුමා ආපු වෙලාවේ විසඳුමක් ගන්න ඕන. අපි ඒක ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සර්වේ කරලා මායිම්කල් දාන්න මේ අවුරුද්දේ ප්‍රොපෝස් කරලා තියෙනවා. මායිම්කල් එක පැත්තකට ඉඳලා දාගෙන ආවා. අනිත් පැත්තේ දාගෙන යනකොට අපිට මේ එතන අයිතිකාරයාගෙන් ප්‍රශ්නයක් ආවා. අයිතිකාරය ඕගොල්ලෝ නේ. ජනාධිපතිතුමනි ඒක අනාවසරයෙන් අල්ලගෙන ඉන්න එකෙන් ප්‍රශ්නයක්. මේ සම්පූර්ණ පොලිස් කට්ටිය දාලා මේ සිකියුරිටි දාගෙන තමයි වැඩේ කරගෙන යන්නේ. ඒ අර ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අපි වෙව් දෙකක් මායිම් කරලා ගල දැම්මා. එකක් අගච්චි මුරිප්පු අනිත් එක මේ. ඒකෙන් දැන් අපි DCC ප්‍රදේශීය DCC වල තීන්දුව ගත්තා. එතකොට කිව්වා සර්වේරින් කරුවේ නැහැ කියලා. පොලිසිය ආරක්ෂාත් එක්ක සර්වේරින් සම්පූර්ණයෙන්ම කරුවා. ඊට පස්සේ සර්වේරින් කරුවන් පස්සේ අපි දෙනුම් දුන්නා ඉරිගේෂන් වලට ගල් දාන්න. ගල් කීපසරයක් කියලා දිසාපති ඕඩර් කළත් ගල් දැම්ම නැහැ. එක ගලක් දාලා පින්තූර අරගෙන ගල් දැම්මා කියලා DG වලට යවුවා ෆොටෝ. ඒ වුණාට ඒ ගලත් දැන් අයින් කරලා වෙන පැත්තට කවුරු හරි දාලා තියෙනවා. මේ සම්බන්ධව නඩුවක් යනවා. ඒක දාලා තියෙන්නේ ඇත්තම ගොවියෝ. ඇත්ත ගොවියෝ. කියන්නේ මේකට වතුර ඒ කට්ටිය ගොවිතැන් වලට මදි කියලා. මදි කියලා. වැව. එතකොට අභියෝජන අධිකරණය යන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට කියලා තියෙනවා. මේක සන්තකේ ආපසු පවර ගන්න. එතකොට මේ 40 දිනකට අයිති ඉඩම් අක්කර 290 ගන්නට ජනවාරි 1 වෙනි සතියේ වෙනකොට අස්කිරීමේ දැන්වීම යවනවා. ඒ කටයුතු පටන් ගන්නවා. හැබැයි අපිට කියලා නෑ අබේ භූමි ඉඩම් ආපහු ගවයන් සඳහා දෙනවද නැද්ද කියන එක. සන්තකේ ආපසු පවර ගන්න දැන්ට උපදෙස් ලැබිලා තියෙනවා. යොක්තවේ පෝෂක ප්‍රදේශ මේක තියෙන්න ඕන පෝෂක ප්‍රදේශයක් විදිහට මේක ගොවිතැන් වලට සහ හරවට ගියොත් පෝෂක ප්‍රදේශ තමයි නැති වෙන්නේ. මේක 1954 ඉඳලා තියෙන අබේ භූමියේ පෝෂක ප්‍රදේශය. ඇයි ඕගොල්ලන්ට කලින් මේ තීන්දුව ගන්න බැරි වුණේ? DCB එකදී ජනාධිපතිතුමා මේ සම්බන්ධව නිතරම කතා කරා. අපේ මේ මන්ත්‍රීතුමා මේ සබ්ජෙක්ට් දන්න නිසා එතුමාගේ නායකත්වයෙන් අපි සබ් කමිටියකුත් පත් කරා. යත් දෙපාර තුන්පාර රස් වුණාට වැඩේ උන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒක අද තීන්දුවක් විදියට ගත්තා නම් හොඳයි ඔබතුමාගේ නායකත්වයෙන්. ඒක තීන්දුවක් හරියටම වැව් වලට අවිති කැච්මන්ට් එක ඒගොල්ලන්ට දෙන්න ඕන. වන ජීවියකට අයිති ඉඩම් ටික ඒගොල්ලන්ට දෙන්න ඉස්සෙල්ලා ටික දෙන්නකො. දීලා ඉවරලා අපි බලමු ඒකේ යම් ප්‍රමාණයක් බැහැර කරන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම හිතන්න ඕන. ඉස්සෙල්ලා Taman සන්තක කරගන්න ඕන මේක. නේද? ඒ අකමැති වගේද වැඩ කරන කට්ටියත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙනවනේ. කවුද ඒතර බලයේ තියෙන කවුද? එතන ලෝකල් ඉන්න අය දෙකම මේ ප්‍රශ්නේ ඕගොල්ලෝ යන්න. ඕගොල්ලෝ අපි දැන් පොලිසියත් එක්ක ගිහිල්ලා තමයි ඕගොල්ලන්ට මේක අද කැච්මන්ට් එක නම් තියෙන්නේ. කැච්මන්ට් එකේ ඕගොල්ලෝ ගල් දාන එකට වෙන කවුරු හරි බලහත්කාරයෙන් ඇතුල් වෙනවා නම් ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්න. ඒ නිසා පිටස්තර කෙනෙකුට බලෙන් ඇතුල් වෙච්ච කෙනෙක්. ගල් දාන කෙනාට තර්ජනය කරන්න බැහැනේ. එයා කැච්මන්ට් එකට බලහත්කාරයෙන් එන කෙනෙක්. අනවසර ඇතුල්වීමකුත් තියෙනවා. අපි සහාය දීලා මේගොල්ලෝ වැඩේ කරා නම් හරි ජනපතිතුමනි. කවද්ද ඉවර කරන්නේ? දැනට ඒක වතුර යට වෙලා තියෙන්නේ. ආයි වැඩ කරන්න පුළුවන් එතනින් මේ ජනවාරි මාසයෙන් පස්සේ තමයි. ජනවාරි මාසෙ